2025 සෑහෙන්න දේවල් කියලා දීපු අවුරුද්ද. ඒ කියන්නේ ඇත්තටම තිබ්බ සමහර දවස් ඊළඟ දවස මොනවා වෙයිද කියලා හිතා ගන්න බැරි. මහන්සියත් එක්ක කලන්තේ දාන්න වැටෙන දවස් තිබ්බා. මේ හැම අවස්ථාවකදීම හැබැයි අමතක නොකරපු එක කාරණාවක් තමයි මේ වැටුණ තැන් තමයි අපිට නැගිටින්න හොඳටම කියලා දුන්නේ කියන එක. අපි කරපු වැරදි අපි මුලදි වරද්දගත්ත තැන් තමයි අපිට හොඳම පාඩම් වුණේ. ඉතින් මෙහෙමයි. ඒ මොන දේ වුණත් ඔයා තාම try කරන එක නතර කරලා නැත්තම් ඔයා දිනු. මේ ගමන ඔයා තනියෙන් යන්න එපා. අපිට ජීවිතේ කරන්න පුළුවන් හොඳම ඉන්වෙස්ට්මන්ට් එක සල්ලි වලින් කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ තමයි අපේ අවට ඉන්න අපේ මිනිස්සු. පවුලේ කට්ටිය වෙන්න පුළුවන්, අපේ හොඳම යාළුවෝ වෙන්න පුළුවන්. මොකද ඇත්තටම අන්තිමේට අපිට ඉතුරු වෙන්නේ අපේ ළඟින්ම ඉන්න අපේ පවුලේ කට්ටියයි, අපේ යාළුවෝ විතරයි. ඔය සල්ලි හම්බ කරන කිසිම දෙයක් අන්තිමේට අපි ගාව නැහැ. පුළුවන් හැම වෙලාවෙම හැමොත් එක්කම උපරිම ආදරෙන් ඉන්න. හිත රිද්ද ගන්න එපා. 2025 කියලා කියන්නේ අපේ ජීවිතේ අපිට හම්බුණ හොඳම පාඩම් පොත කරගෙන 2026ට යමු. එහෙනම් 2026 ඔයාගේ අවුරුද්ද වෙන්න කියලා විශ් කරන ගම ඔයාට ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.